මුළු ජීවිත කාලෙම අපි ගොඩක් ප්‍රශ්න වලින් විඳවන්නේ අත්හැර ගන්න බැරි වීම නිසා. දුප්පත් මිනිසයා දුප්පත්කමට තියෙන පුංචි දේ උනත් අත්හැරියාට පස්සේ එයා ඒ අත්හැරීමේ පින්බලෙන් රජ සිටු මැතිවරු වෙලා උපදිනවා. ඒ කියන්නේ පෝසතෙක් වෙනවා. ඒතර දුප්පත් කෙනා පොඩි දේ අත්හැරලා ලොකු දෙයක් ලැබුණා. එතකොට ධනෙ තියෙන මිනිස්සෙක් කියලා ඉපදුනේ යම් දවසක සංසාරේ අත්හැරිය නිසා නේද? අත්හැරියේ නැත්තම් ලැබෙන්නේ නැහැ. මේ ලෝකේ යමක්ද අපිට ලැබෙන්නේ නොලැබෙන්නේ කියලා තීරණය කරන එක්තරා න්‍යායක් තමයි යමක් අල්ලුවාද ඒ දේවල් අපිට ලැබෙන්නේ නැහැ. යමක් අත්හැරියද අත්හැරියදී අපිට ලැබෙනවා. හොඳ හෝ නරක. කටින් නරක වචනයක් පිට කළාද අත්හැරියද ඒකම ආවා කර්මයට. අම්බපාලේ කලින් බුද්ධ ශාසනේ අවුරුදු 100න් මහාන වෙලා තියෙන්නේ. අපවත් වෙලා තියෙන්නේ අවුරුදු 20000න්. 100න් මහාන වෙලා 20000න් අපවත් වෙලා තියෙන්නේ. අවුරුදු 19900ක් මහානකම හිටියා. එක වචනයක් අත්හැරියක් රහත් මෙහෙණින් වහන්සේ නමකට විසංගන කියලා. ඒ වචනේ අත්හැරියට පස්සේ ඒකම ආව සංසාරේ.